හෙලෝ යාළුවනේ ඉතින් අද ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ප්‍රශ්න සහ උත්තර නැත්තම් මොකද්ද Q&A වැඩසටහනක් සමගයි. ඉතින් අපි දැන් මේක පොරොන්දු වෙලා දැන් මාස 3ක් විතර වෙනවා. අපි දැම්මේ නෑ අපිට දාගන්න බැරි වුණා. මොකද අපි එකපාරටම කතාද බඳින තීරණය කරා. හරි අපි ප්‍රශ්න වලට යන් නෝනා ප්‍රශ්න ටිකක් තෝරගෙන තියෙනවා. ඉතින් අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙමු. හරි. අයියගේ ගම කොහෙද? අයියගේ ගම මම කොළඹ. කොළඹ නෙමෙයි මීගොඩ. කොළඹ මීගොඩ තමයි තියෙන්නේ. නෑ. කොළඹ කොහෙවත් මීගොඩ කොහෙවත් තියෙන්නේ. අපි අක්කගේ ගමත් කියමු. මම නිට්ටඹුවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අම්මට සිරිනා ගම්පහ යට වෙනවා. ඒ වගේ තමයි ඉතින්. හරි ඊළඟ ප්‍රශ්නය. අයියගේ මල්ලිට වයස කීයද? එයාට 19යි. අපේ අඩියේ. එයාට 19යි. එයා තින්න ඔතන එහා පැත්තේ. අනවශ්‍ය ප්‍රශ්න. අයියේ මල්ලිට කැමති කෙනෙක්ද කොහෙද මේක අහලා තියෙන්නේ? කොල්ලෙන් නේද? අයියා ඇයි කෙල්ලෙක් නෑ කියලා කන්ටෙන්ට් කරන්න හිතුවේ? එල්ලෙන් නැති නිසා ඉතින් හිටියනම් දාන්න නෑනේ. දැන් දාන්න නෑනේ. දැන් අවුරුද්දක විතර දාලා නෑ. ඉතින් කෙල්ලෙක් හිටියේ නැති නිසා තමයි ඉතින් දැන් මේ කෙල්ලෙක් නෑ කියලා. දෙන්න යාළුනේ කොයි කාලෙද? යාළුවනේ 2025 ජනවාරි 12. යාළුවගේ හිටියා අවුරුදු 2ක් විතරනේ. ඔව්නේ 23. ඔව්. මතක නෑ. අක්කගේ අයියගේ වයස කීයද කියලා අහලා තියෙනවා. ගැස් කරන්න. 20යි 22යි නෙමෙයි 28යි 26යි. ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ හැබැයි කාටද 28 කියලා. 28 නෙමෙයි. 28 මට. 28යි 27. හත වෙලා නෑ තාම මේ වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවේ මට 26යි. මෙයා තමයි හොඳේ. මෙයා මම 98. අවුරුද්දේ මාස 3ක් වැඩිමල් මට වඩා. නැත්තේ තමයි හොඳේ. අයියාගේ උස කීයද? උස සෙන්ටිමීටර් 170යි 5යි 7යි. ඔයාගේ උස කීයද? මම 5යි 6යි. එයා උසයි. කවුද මුලින්ම කැමතියි කියලා කිව්වේ? මම. ඔය දෙන්න පොඩි කාලේ කවුරු හරි ඔයාගෙන් අහුවාම ලොකු වෙලා කවුද වෙන්නේ කියලා ඔය දෙන්න මොකක්ද දුන්න උත්තර? ඉංජිනේර්, ක්‍රිකටර්, ඔන්ටර්ප්‍රෙනර්, YouTuber. YouTuber වුණා. ඔන්ටර්ප්‍රෙනර්ත් වාගෙට වුණා. මම පොඩි කාලේ නම් එයා හොස්ට් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටිය එක හරි ගියේ නෑ. ඊට පස්සේ මං ඒක අපේ මාමා තමයි මට එපා කරේ. ඊට පස්සේ මං තාමත් ආසාවෙන් ඉන්නවා ආර්ට් ගැලරි එකක් දාන්න. මට චිත්‍ර අඳින්න පුළුවන්. මං හිතනවා කවදා හරි මට කරන්න පුළුවන්. කොහොමද ඇඩ් එක? එයා චිත්‍ර අඳිනවා සල්ලි වලට ඔයගොල්ලන්ට ඕන කරන්න. මං හරහා තමයි යන්න ඕනේ මම කමිෂන් එකක් ගන්න නිසා. ඔයගොල්ලෝ චිත්‍ර ඕන නම් කියන්න. නේද? චිත්‍ර ඕන නම් කියන්න සුපිරි චිත්‍ර ඇඳලා දෙන්න පුළුවන්. ඔය මැස්ස වයින් ගන්න. AIද? ඔව්. ඒ සම්පූර්ණයෙන්ම AI ජෙනරේටඩ් ගේමක් තමයි මම ගහන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් AI කෝස් එක කරන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. රුපියල් 25000ක් වගේ සුළු මුදලකට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද AI කෑල්ලක් දාගන්නේ කියලා. ඉතින් ඔච්චරයි 25000ක් දාන්න. හොඳ ප්‍රශ්නයක්. අක්කා හම්බෙන්න කලින් කෙල්ලෝ කීයක් හිටියද? 25යි. නෑ අක්කා හම්බ වෙන්න කලින් කොල්ලෝ කීයක් හිටියද? 0යි. කෙල්ලෝ කීයද? 25යි. ඇත්තද? නෙමේ. 25යි. පහක් හිටියා නම් මොකටද මාව? 26 තමයි මම වඳිනවා කියලා හිතන් හිටියේ. කියන්නේ කීයක් හිටියද කියලා? කියන්නේ 3යි. මේ තමයි තුන්වෙනියා. කොපමණ කාලයක් තනිකඩව සිටියද? 18යි. අවුරුදු 19යි සෝරි. මම ওই පාසල් කාලයේදී ප්‍රේම සම්බතාවලට ගියේ නෑ අපේ මල්ලි වගේ. අපේ මල්ලි නම් එයා නම් ගොඩක් ඉන්නවා. ඔව්. 2 වසරේ වගේ ඉඳලා මාර්ට් වගේ දැක්ට. එතන අපැත්තේ ඉන්නවා හිටින්. අපිට නම් නෑ. මම නම් අධ්‍යාපනයට තමයි මුල් තැන දුන්නේ. හංසිකා කියන්නේ මෙයාද එතකොට? කවුද හංසිකා? හංසිකා කියන්නේ ෆික්ෂනල් කැරක්ටර් එකක්. හංසිකා කියලා කෙනෙක් නෑ. ඒකට මම ඉන්ස්පයර් වුණේ ගප්පියගේ වීඩියෝ එකකින්. මගේ කැරක්ටර් එකක් තව ඉන්නවා සෙව්වන්දි කියලා. අනේ එපා ඒක කියන්න. අපි ඒක ගැන කතා නොකරමු. ගොඩක් අය අහලා තියෙන්නේ අපි දෙන්නගේ ලව් ස්ටෝරි එක. ඒක ලව් ස්ටෝරි එක කියන්නේ ලව් ස්ටෝරි එක නම් පටන් ගන්නෙ දැන් අවුරුද්දකට විතර කාලයකදී. ඊට කලින් අපි දෙන්න අවුරුදු 2ක් විතර යාළුවෝ විදියට හිටියේ. ඉන්ස්ටාග්‍රෑම් එකෙන් තමයි අපි දෙන්න හම්බෙන්නේ. ඉතින් මෙයා මුලින්ම යාළුවෙන් අහනකොට මට මෙයාත් එක්ක ලව් කරන්න ඕන වෙලා තිබ්බේ නැහැ. හැබැයි මම කැමතියි මෙයාට. එතකොට මම මුලින්ම බෑ කිව්වා. පස්සේ අපි දෙන්නටම ෆේස් දෙකක් තිබ්බා. මෙයාටත් කෙනෙක් හිටියා මටත් කෙනෙක් හිටියා. පස්සේ දෙකත් ඉවර වුණාට පස්සේ තමයි අපි දෙන්න ආයේ යාළුවෝ වෙන්නේ. ඊට කලින්වත් අපි දෙන්න කියන්නේ ෆේස් දෙක තියේදිත් අපි දෙන්න යාළුවෝ විදියට හිටියා. එහෙම ලොකු කතා බහක් තිබ්බේ නෑ.
කතාබහ යාළුවෙන්න අහලා රිප්ලයි එකක් ගන්න මට සති දෙකකට වඩා වැඩි කාලයක් ගියා. එහෙම තමයි මට සැලකුවේ. ඒවා කියන්නේ සති දෙකකට වඩා කාලයක් ගත කරා එක රිප්ලයි එකක් එවන්න. ඒක මතකද? මතකයි. එහෙම තමයි උනේ. තමයි ඉතින්. මාව ඇබියුස් කරා. මගේ ෆීලිංස් ඇබියුස් කරා. මං ඉතින් සති දෙකක් තිස්සේ බලාගෙන හිටියා ඉතින්. නෑ. එච්චර කල් නම් ඉඳලා නැහැ මම මෙයාගේ රිප්ලයි එකක් ආවොත් මම රිප්ලයි කරා. මුලින්ම මම මෙයාව ෆලෝ කරන්න පටන් ගත්තේ මෙයාගේ මං සාමාන්‍යයෙන් එහෙම ෆලෝ කරේ නැහැ මුල් කාලේවත්. ෆෑන්. ඊට පස්සේ මෙයාගේ වීඩියෝස් දැකලා මට හරිම මුලින්ම අනුකම්පාවක් ඇති වුණේ මෙයාගෙන්. වරු එකක් නෑන කපන්න අනුකම්පාවක් නෙමෙයි. මම නෑ දන්න මම මෙයා ෆලෝ කරලා ඊට පස්සේ කොහමරි මම මුලින්ම මෙයාගේ ලයිව් එකකට ආවේ. මෙයා ඒ දවස්වල ලයිව් වීඩියෝස් එනවා කොහමරි කොරෝනා කාලෙද මන්ද. කොවිඩ් කාලෙද? සිතුනේ. මට මතක නැහැ කොහමරි රැයක තමයි ඔක ලයිව් වෙවිලා මම බලාගෙන හිටියා. පස්සේ ඒ දවස් ටිකේම මෙයා ලයිව් ආවා. එතකොට මං අර ඉන්ස්ටාග්‍රෑම් එකේ නොටිෆිකේෂන් එක නාලා එතකොට මමත් ඉතින් මුකුත් වැඩක් නැති වෙලාවට ගිහින් බලනවා. ඊට පස්සේ මෙයාගේ ස්ටෝරි යනම්ම නම් අර කෙදිකට අපි බලනකොට හැම වෙලේම පෙන්නනානේ එහෙම ස්ටෝරි දානවා නම් එහෙම. තමයි මුලින්ම මං මෙයා මෙහෙම ප්‍රොෆයිල් එකක් තියෙනවා මෙහෙම කෙනෙක් ඉන්නවා එහෙම අඳුරගත්තේ. පස්සේ මගේ ඒ කාලේ account එක private account එකක්. මෙයා එතකොට දන්නේ නැහැ මං කවුද කියලා. ඒ දවසක් මෙයාගේ මොකක් හරි hina යන ස්ටෝරි එකක් දාලා තිබ්බා. ඒකටත් මම අර emoji එකක් අර දාන්න පුළුවන් වෙන්නේ. විදියට දාලා තමයි. මෙයා ඊට පස්සේ ඊළඟ දවසේ මට රික්වෙස්ට් එකක් එවලා තිබ්බා Instagram. මට ප්‍රොෆයිල් එකේ එච්චර මොනවද තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ. ඇත්තට. ඔව් මගේ පෝස්ට් ඒක තාම මතකයි. ඒක හොඳටම මට මතකයි. පෝස්ට් 200 ගණක් දුවොත් තිබ්බ මට බලන්න මොමනාව තිබ්බේ ප්‍රොෆයිල් එක ගිහිල්ලා බැලුවාම නියමයි. ඔව් මුලින්ම ඊට පස්සේ මෙයා මට මැසේජ් එක දැම්මේ ප්‍රොෆයිල් එක ෆීඩ් එක ලස්සනයි කියලා නේ මගේ. ගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඇත්තටම ලස්සනයි. තාමත් එහෙම. දැන් මම ඉන්න නිසා තවත් ලස්සනයි. මෙයා ඊට පස්සේ මගේ චුට්ටක් ප්‍රොෆයිල් එක අයින් වුණා අර වෙඩින් ෆොටෝස් වෙයි ප්‍රී ෂූට් වල ෆොටෝස් වෙයි ඒව දාන්න ගිහලා මැදදී චුට්ටක් ඩිස්ට්‍රැක්ට් වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ මම ආයේ හදාගෙන යනවා ඒ විදියට. කෙල්ලෙක් නෑ කිය කන්ටෙන්ට් කරද්දි අක්කා හිටියද? අක්කගේ රියැක්ෂන් එක. ඔයාගෙන් අහන්න. මං යාළුවන්ට පස්සේ හැදුවා. ඒක මට එච්චර ගාණක් ගියේ නෑ. මොකද මෙයාගේ මුල් කාලේ ඉඳන් වීඩියෝස් තිබ්බේ ඒ විදිහේ ඒවා නිසා. මීගොඩ ඔයා කොහෙද කියලා අහනවා. එයත් මීගොඩ කියලා. පළතුරු යන්නේ. ඉබලිවත්ත පාර. එන්න එහෙම නෑ. නැත්තම් මෙතෙන්ට ඇවිල්ලා කොල්ල මාත් එක්ක සෙල්ෆි ගහගෙන යනවා. එන්න එහෙම අවුලක් නෑ. බොරුවට කිව්වෙ එන්න බාගේ. තේනන් දෙන්නේ නෑ. කෙල්ලෙක් සෙට් කරගන්න හැටි කියලා දෙන්නකො කියලා. හරිම ලේසි. අවශ්‍ය වෙන්නේ දෙකයි කාරණා. එකක් සල්ලි තියෙන්න ඕනේ. නෑ ඔය දෙකෙන් එකක් තමයි. ඒ දෙකෙන් එකක් තමයි ඕනේ. එකක් විහිළු කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒගොල්ලෝ ගෙස් කරන්න මට මොකද්ද තියෙන හැකියාව කියලා. මට තියෙන එකයි හැකියාව. කියන්න නෑ මට හැකියාව දෙකම තියෙනවා. තියෙනවද? ඒක නෙමෙයි හැකියාවක් වෙන්න ඕනේ මම කියන්නේ. ඒ දෙකම නෙමෙයි. නෑ විහිළු කරන්න පුළුවන් නම් ගොඩක් කරලා කෙල්ල සෙට් කරගන්න පුළුවන්. කෙල්ල සෙට් කරගන්න ඉතිනේ අහන්නේ. කසාද බඳින්නේ ඉතිනේ නෙමෙයි. සෙට් කරගන්න විහිළුවක් කරන්න පුළුවන් නම් සෙට් කරගන්න පුළුවන්. මේක හොඳ ප්‍රශ්න. අන්තිමටම දෙන්නත් එක රණ්ඩු වුණ හේතු. එහෙම හේතුවක් ඉතින් හිතාගන්න බෑ. විනාඩියකට කල්ලුත්ෙන් රණ්ඩු වෙලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මං හිතන්නේ මෙයා අනතර ලොකු රණ්ඩු. එහෙම FAI එකේදී නම් අපිට එන්නට රණ්ඩු වුණා. හැබැයි මර දවස් ගණන් එහෙම ඇදෙන රණ්ඩුත් තිබිලා නෑ. නැත්තම් හැම වෙලේම රණ්ඩු වෙනවා අපිට. මම නම් නෙමෙයි. ඉතින් තේරෙන්නේ මාව දැක්කම. අක්කා කන්න ආසම කෑම අයියා කිය. සම්බෝලය බතු. හරිද? හරි. ප්‍රශ්න කියෙව්වට පස්සේ අනිත් කෙනාගේ නහටුනා. ඒක ඉතින් අපි කියලා ඉවරයි. sorry. මොකද්ද? එයා කියලා දෙන ප්‍රශ්න කියෙව්වට පස්සේ අනිත් කෙනාගේ නහන්නොට්ටු නෑ. මොකද්ද කරන්නේ? ගම කාලේ. ඔය වගේ කෙනෙක් හොයාගන්නේ කොහොමද? අනිවාර්යෙන් කියන්න ඒ අය මගුල් නෙවෙයි. ඇත්තට අහන්නේ. ඔච්චර කේස් එකක් නෑ. ඔය එයිමට කැමති වුණේ? Instagram profile එකට. ඒක වෙන්න බෑනේ. ඒකට තමයි පිළිවෙලකට තිබ්බා. මට ඉතුරුනේ දැන් පිළිවෙලකට ඇති. අනිත් එක උසයි. ඒක ලොකු සාධකයක් වුණා මට. එච්චරද? කොණ්ඩෙත් දිගයි. එච්චරයි. හිත හොඳයි. ඉස්සරමයි කොණ්ඩේ කොටයි. නෑ ඒ කාලේ තිබ්බත් කොණ්ඩෙටත් මම කැමතියි දිග ඇති මට. ඔය මල්ලිට ක්‍රින්ජ්ලා ඉන්න බැලුව ඉන්න. වමනේ යනවා වගේ ඇති. ඒජ් ගැප් එක අපි කිව්වා.
මුලින්ම අයියා යකයි මීට්ටුනේ කොහෙදද බැරිස්ටා ස්ටේපල් ස්ට්‍රීට් බැරිස්ට බැරිස්ට මේ කාල බැරිස්ටවලට කැමති නෑ මම බැරිස්ටයකට ප්‍රථම වතාට ගියත් එදා ඩේට් එක බැරිස්ට එක ඒ ගැල්ලමගේ කටේ කියවිල්ල අඩු කරලා තියාගන්න යස් කරන ප්‍රම්ට් එක මොකක් ඒකනම් මොන ප්‍රොම්ට් එක දැම්මත් කරන්න අමාරු වැඩ ඒක බෑ අඩු කරන්න බෑ මං ඉච්චර කියවනවද නෑනෑ ඇත්තටම කියවනව නෑන ්‍රීම් වෙහිකල් එක මොකක්ද එහෙම නෑ මං ආසයි ජීවගන්න එකක් ගන්න දවස දන්න ඔය මොකක්ද මම දන්මං කාසි ගැන දන්න ජීවගන්න එක ඩාස ඇත්තර ලෑන් රූස ඒ වගේ ටයිප් එකට තම මට එහෙම නෑ මට ඇත්තරම මට රෝධ හතරත් තිබ්බලන් ඇති මට එක්කෙනෙක් දාලතින බොරු මරිසියවන නෑ වීඩියෝ බලන අක්කව බලන්න තෝට මගේ කලින් බැල මොකුත් දන්න ඔය යක්කයි තරහවෙල්ලා කතානකර දවස් ගණන් ඉදලා තියෙනවා නෑ පැය ඉදරද පැයක් ඉදන්න විනාටි 15 එමට කතානකර ඉන්න දෙන්න ළමයි කීයක් ඉන්නවාද කියලා හනෝ 5යි මේක දානකට මයිත්‍රී මන්ස ගෝන බැඳලද කියලා තියෙනවා මේ වීඩියෝ එක දාන කාල ඒත් මේ පෝස්ටික දාන කාලි බැඳල නෑ දැන් බැඳලා ඉන්න ඔයා මට කැමතිය කිව කොහොමද ෆෝර්නෙන් කැමති නොකිය කැමති කිවා ඩිරෙක් කිවෙන කැමති කිය මල්ලිගේ නම වයස එක්කෙනෙක් ලවස්ටෝරි කියලා ප්‍රශ්න නමයක් කාලා තියනවා දාවෙනි ප්‍රශ්නය අලා තියෙන්නේ මල්ලිගේ නම වයස ගේ ඒත් කොල්ලේ තශයෙන් ගේ මල්ලිගේ නම අදේශ තීක්ෂණ බණ්ඩාර සෙනවිරත්න බස්නකමුදයන් වෙලා පස්නායක මුදියන්සේලා බොදු ගොවී අංකරු තීක්ෂණ බණ්ඩාර සෙනවිරත්න එයාගේ වයස අවුරුදු 19 මේ සැරේ ලෙවල් කරනවා පඩන්න කරන්න හැ හැමදාම අම්මගෙන් චුට්ටක් බැලුම් අහනවා කෙල්ලන් ඉන්න බැලුම් ප්‍රශ්නයක් අහන්නකෝ නයිස් කපල කියලා දාලා තියෙන්නේ ඔන්න ප්‍රශ්නයක් කාපයි යකෝ අක්කාගේ ජොබ් එක මොකක්ද ටිකටින් වීසා මගේ දේවල් තමයි කරන්නේ ජොබ් චිත්‍ර අඳිනවා චිත්‍ර අඳින්නේ ඔයගොල්ලන්ට චිත්‍රයක් ඕන මෙන්න මේ වටේ WhatsApp නම්බරේට මෙසේජ් එකක් දාන්න අමතක කරන්න එපා චිත්‍ර මං ගොඩ කාලෙකින් යන්න මේමයි ගෙදරට එනකොට නම් කිව්වේ ආපු දවසේ ඉඳලා චිත්‍ර අඳිනවා කියලා හරිද තාම එක චිත්‍රයක් ඇඳකෝ ඇඳපු චිත්‍රකෝ ඉතින් අඳින්න කාලයක් හම්බුන්නේ නැහැ මට හෙට දවසම තියෙනවා තීන්තයි මේ වයිට් බෝඩ් නේ මොකද්ද කැන්වස් A4 එක ගෙනත් දෙන්න A4 වලින් අඳින්න බෑ කැන්වස් මාව අඳින්න කියලා මම කියලා මට එහෙම අඳින්න බෑ මට පෝර්ට්‍රේට් අඳින්න බෑ මං අඳින්නේ නිකන් සීනරීස් වගේ දේවල් තමයි අඳින්නේ දෙන්නගේ වෙඩින් එක ගැන විස්තරයක් කියන්න කියලා තියෙනවා වෙඩින් එකේ බ්ලොග් එකේ ලින්ක් එක දැන් වැටේ උඩි ඉල්ල බලන්න දැන් මේ දෙන්න මේක දාලා තියෙන ඉතින් 3 months ago නේ එතකොට අපි වෙඩින් එකට ලෑස්ති වෙන ගමන් හිටියේ ළමයි හදන්න ගන්න ප්‍රොම්ප්ට් එක මොකක්ද ඒකටත් 25000ක් දෙන්න කියලා කොහොමද ඉන්නේ AI ගැන කාමරේ ඩිසයින් කරේ කවුද කියලා අහලා ඉතින් ඒක ඩිසයින් කරේ අපි අඳුරන කෙනෙක් ටූබ් ඩිසයින් මගේ පයි පුංචි ඔගලන්ට ටූබ් ඩිසයින් ඉන්ස්ට්‍රග්‍රම් හරි ෆෙස්බුක් හරි ගිහිල බලන්න පුළුවන් ඒකෙන් තමයි මේ වෝඩ්‍රොප් එක බෙඩ් එක බෙඩ්සයිඩ් කබර්ඩ්ස් ඔක්කොම ටික අපි ගත්තේ ඔගොල්ලොත් කතා කරලා බලන්න වැඩේ කරගන්න පුළුවන් මෙසේජ් එකක් දාලා බලන්න අපෙන් ආවේ කියලා කියන්න ඒගොල්ලගේ තමයි මේ අයිඩියා එක පචි තමයි හැදුවේ අපචි තමයි ගේ හැදුවේ සෙනගටත් ප්‍රස්පස් අනේ අපිටත් පොඩි විස් ඉතින් අපි මේ වීඩියෝ එක ගෙනාවේ ඔක්කොම සාරාංශගත කරලා වෙන වෙනම අරන් ගත්තේ නෑ අර එකම ප්‍රශ්න ටික ගොඩක් තියෙන්නේ ඉතින් සාරාංශ කරපු එකක් තමයි මේ තියෙන්නේ සාරාංශ කියන්නේ සමරයිස් කරලා දී එයා යක්කගේ හිත හිරිවට ගත්තේ කොහොමද කොහොමද ඔයා කියන්නේ ඒ කියන්නේ ඔයා මට අහුනේ කොහොමද කියලා අහන්නේ ඒක අහෝනේ කියන ඉතින් මම මෙයා ගැන දන්නවා මෙයා හරි හොඳ ළමයෙක් කියලා දන්නවා ඒ නිසා වෙන්නේ ඇති නෑ මම නම් කැමති වෙන දේපල වලට මට ඇති දේපලක් ගන්න YouTube channel එක මුලින්ම පටන් ගන්න හිතුවේ ඇයි මමද ඔයා මන්නම් සල්ලි හොයන්න හිතාගෙන තමයි මේක අහන්නේ හැබැයි අපි බයි channel එකේ දාලා තියෙන අපි දෙන්නගේ එකක් ගන්න මම නම් පටන් ගත්තේ සල්ලි හම්බ කරන්න එතකොට අපි දෙන්න එකතු වෙලා YouTube channel එකක් පටන් ගත්තේ සල්ලි හම්බ කරන්න බොරුද
මන්න මුල් කාලේ අයිඩිය එකක් තිබෙන මෙයා පොඩ්ඩක්ත් කැමති උන්න එනට මට තේරුණ මෙයට රඟපාන්න පුළුවන් කිය බැහැ ඒකත් හේතුවත් තමා කැමති වෙන්න ඉතිං හොඳ ඉති YouTube චැනල තවුලන්න ඇන නැගලා ස්වරිකුට් ටික්ටොක් ඒවන නියමයි ඒනම් තැංකව වීඩියක බැලුවට ඉතිං ලයි කරලා සබස්ක්‍රයිබ් කරලා කැමතිනම් පසිදු අසේලවත් සබස්ක්‍රයිබ් කරන්න ඉතින් දිගටම අපේ වීඩියෝස් දානොද අපි මේ සති විතරම් මංගන්න වීඩියෝ 3ක් කර දැම්ම ඉතින් ඒ කලින් බැරිච්චේවත් එක්ක ඉතින් අපි දිගටම එක දේවල්ල වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි දිගටම වීඩියෝස් දානවා ඔයගොල්ලෝ බලන්න බලලා ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා අපේ සෝෂල් මීඩියා චැනල්ස් ටිකක් ෆලෝ කරන්න Instagram TikTok Facebook ඒවත් තියෙනවා ඒතර මගේවත් තියෙනවා මෙයාගේවත් තියෙනවා අපේ මල්ලිගේවත් තියෙනවා අපේ අල්ලපු ගෙදර මල්ලිගේවත් තියෙනවා ඉතින් ඔයගොල්ලෝ ඒවා ඔක්කොම subscribe කරලා like කරලා share කරලා තියාගන්න කැමති නම් විතරක් ඉතින් එහෙනම් අපි ඊළඟ දවසේ අලුත්ම වීඩියෝ එකකින් ගොඩක් වෙලාට vlog එකක් වෙයි vlog එකකින් හම්බෙමු ඉතින් මේ Q&A එකක් ආපහු ඕන්න කමෙන්ට් එකක් දාන්න එනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙනකන් ඔබ සැමට සුබ නව වසරක් වේවා සුබ අනාගතයක්